සුභද්‍ර මේ කයේ තිබෙන්නේ නොයෙක් අපිරිසිදු දේවල්. කෙස්, ලොම්, නිය, දත්, සම මේ සියල්ල අයත් වන්නේ පඨවි ධාතුවටයි. සුභද්‍ර මේ කය සතර මහා ධාතුන්ගෙන් හටගත් තම වසඟෙහි පැවැත්වීමට නොහැකි වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වූ ස්ථිර නොවූ දුකට අයිති දෙයක්. මේ රූපය රෝගයක් වශයෙන් නැසී වෙනසී යන දෙයක් වශයෙන් දැකිය යුතුයි. සුභද්‍ර භික්ෂුවකට පිණ්ඩපාතයෙන් ලැබෙන ආහාරයෙන් පාංශුකූල සිවුරකින් අරන්නේ රුක්මුලක වාසය කිරීමෙන් සතුටු වීමට හැකිවිය යුතුයි. ඔබත් අල්පේච්ඡව ජීවත්වීමට පුරුදු වන්න. පැවිදි උපසම්පදාවලද සුභද්‍ර ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දුන් අවවාද අනුශාසනාවන් හොඳින් සිහියේ තබා ගත්තා. වීරයෙන් යුතුව හුදෙකලාවේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය නුවණින් විමසමින් ප්‍රගුණ කළා. ඒ රාත්‍රියේම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී පහළ වූ අවසාන ශ්‍රාවක රහතන් වහන්සේ බවට පත් වුණා. පින්වත් ආනන්ද, මාගේ පරිනිර්වාණයෙන් පසු මේ ධර්ම විනය අතීතයට ගිය ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ නේද කියා දැන් අපට ශාස්ත්‍රූන් වහන්සේ නමක් නැතැයි කියා ඔබට සිතෙන්නට පුළුවන්. ආනන්ද, එසේ නොසිතිය යුතුයි. මාගේ ඇවෑමෙන් දේශනා කළ ධර්මයත් පැන වූ විනයත් ඔබ සැමගේ ශාස්ත්‍රූන් වහන්සේ වන්නේය. යමෙක් මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්ත්‍රූ ශාසනය කියා නිර්දේශ කළ පමණින් එය පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. එය සූත්‍රයේ බහා බලන්න, විනය හා සසඳන්න. ධර්ම විනය හා සැසඳෙන්නේ නම් පමණක් පිළිගන්න. භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පානවා. මම භාග්‍යවතුන් වහන්සේව බොහෝ කාලයක් සමීපයේ සිට මෙත් සිතින් මැසුරු කළා. නමුත් මට තවමත් අරහත්වයට පත් වූ ශ්‍රාවකයෙක් වෙන්න බැරි වුණානේ. පින්වත් ආනන්දේනි, භාග්‍යවතුන් වහන්සේ ඔබට කතා කරනවා. ආනන්ද, ශෝක කරන්න එපා. ආනන්ද, ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන්වන්නට සිදුවන බව තථාගතයන් වහන්සේ දේශනා කළා නොවේද? යම් දෙයක් හටගත්තේද පහළ වූයේද ඒ සියලු දේම විනාශ වන ස්වභාවයෙන් යුක්ත වනවා. ඔබ බොහෝ කාලයක් මෙත් සිතින් උපස්ථාන කළා. වීර්යම කරන්න. ඔබ සුළු කලකින්ම උතුම් අරහත්වයට පත්වනවා. ආනන්ද, චන්න මාන්නය නිසා ප්‍රමාද වෙනවා. මට ගිහිගෙයින් නික්මීම සඳහා බොහෝ සෙයින් ඔහු උපකාර කළා. නමුත් දැන් ඔහු කිසිවෙකුටත් ගෞරව කරන්නේ නැහැ. තථාගත පරිනිර්වාණයෙන් පසුව කිසිම කෙනෙකුට අවනත වෙන එකක් නැහැ. ඒ නිසා ආනන්ද, චන්න භික්ෂුවට ඔබ බ්‍රහ්ම දණ්ඩනය පනවන්න. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ මොකද්ද? භික්ෂූන් විසින් නොහොත් සමග ධර්මය කතා කරන්නේ නැහැ, අවවාද කරන්නෙත් නැහැ. මෙසේ කරන විට ඔහුගේ මාන්නය නැති වෙනවා. එවිට චන්න ධර්මාවවාදයට සුදුසු කෙනෙක් වනවා. එසේ නිහතමානීව ධර්මයේ හැසිරෙද්දී ඊතා සුළු කලකින්ම අරහත්වයට පත්වනවා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුවත් සියලු දෙනා සමගිව රැස්වන්න, සමගිව වාසය කරන්න. මේ කල්යාණ වැඩපිළිවෙලෙහි අවසන් පුරුක නොවන්න. පින්වත් මහණෙනි, මේ ශික්ෂාපදයන්ට, ප්‍රතිපදාවන්ට ගෞරව කරන්න. ස්ථවිර මධ්‍යම නවක භික්ෂූන්ට ගෞරව කරන්න.
අසත්පුරුෂ ආශ්‍රය බැහැර කරන්න, සත්පුරුෂයන් නැසුරු කරන්න, සමගිව රැස් වූ විට කරුණු දෙකක් සිදු කරන්න, ධර්මය සාකච්ඡා කරන්න, නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවය සුරකින්න. පින්වත් මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව දෙතිස් කතාවෙන් වැළකිය යුතුයි, දස කතාවෙන් යුක්ත විය යුතුයි, ලාමක ආශාවන්ගෙන් බැහැර විය යුතුයි. ඉහළ මාර්ගඵල අවබෝධ කිරීමට අධිෂ්ඨානයෙන් සහ නුවණින් යුතුව වීරය කළ යුතුයි. පින්වත් මහණෙනි, අකුසල් වලින් මිදෙන්න සිල් ගුණදම් පුරමින් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කරන්න. අප්‍රමාදීව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර මේ දුක්ඛිත සසර සයුරෙන් එතෙරවන්නට තමා තමාවම දූපතක් කරගන්න. පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ